බලන්න මෙන්න කතන්දරේ r සමාන 1 සිට n දක්වා r සමාන n වතාවක් n දාන එක බෙදීම දෙක නේද අපේ රටාව. හරි ගාන හදන්න කලින් සිග්මා අංකනේ පොඩ්ඩක් තේරුම් ගන්න ඕන. සිග්මා අංකනේ තේරුම් ගැනීම ලේසි නම් අපිට ගාන ලේසි වෙනවා. හේතුව මෙන්න බලන්න සිග්මා අංකනේ r ගයාගේ මෙන්න වෙනම ලියන්නම් මං. r ගයාගේ 1 වෙද්දී 1 r ගයාගේ 2 වෙද්දී 2 ධන r ගයාගේ 3 වෙද්දී 3 ධන ඔහොම ගිහිලා අවස්ථා කීපයක් ගිහිල්ලා r ගේ අවස්ථාව නවතින්නේ කොතනද වෙද්දිද? r ගයාගේ n වෙද්දී. එහෙනම් අවසාන පදේ මොකද වෙන්න ඕනේ? n සමානයි n වතාවක් n ධන 1 බෙදීම 2. මෙන්න සිග්මා අංකයෙන් දුන්නොත් අපි මෙන්න මේ රටාවෙන් පොඩ්ඩක් ලියා ගන්න. ඒතකොට ගාන අපිට දකින්න පාට ලේසි. දැන් මේකේ n වන පදේ මොකද්ද? tn සමානයි n නේද? එහෙනම් t p වන පදය p. t p ධන 1 වන පදය p ධන 1 ඔන්න. දැන් පරණ රටාවක්ම තමයි අපිට සෙට් වෙන්නේ. බලමු ගාන කොහොමද හදන්නේ කියලා. n සමානයි 1 විට සත්‍ය බව පෙන්වීම. n සමානයි 1 විටන සත්‍ය බව පෙන්වන්න ඕන. මෙතන එතකොට r ගයාගේ සිග්මා මෙන්න සිග්මා r සමාන 1 සිට 1 දක්වා r සමානයි මෙතන n වෙනකොට කීයද දාන්නේ? 1. එක වතාවක් 1 ධන 1 2යි බෙදනවා 2කින්. ඉතින් මේ බලන්න. පළවෙනි පදේ ඉඳලා පළවෙනි පදේ දක්වා එකතුව නේද? ඒ කියන්නේ පළවෙනි පදේ ගැන නේද මේ කතා කරන්නේ? මෙන්න මේකනේ. කීයද? 1යි. එහෙනම් මේ කැලේ වෙනු ලියන්න පුළුවන් කීයද? 1යි කියලා. මෙතන 1 වාරයක් 2 2යි 2 2 මෙතනස් 1යි. n සමානයි 1 විට සත්‍ය වේ. පළවෙනි කතන්දරේ හරි. දෙවෙනි එක n සමානයි p විට සත්‍යයයි ගනිමු. මේ පළවෙනි එක මේ දෙවෙනි එක. එහෙනම් මොකද කරන්නේ? මේකම ලියනවා මොකද්ද? සිග්මා r සමාන 1 සිට p දක්වා r. මේ n ගයාගේ p දාලා දැන් ලියන්න. එතකොට p වතාවක් p ධන 1 බෙදීම 2 නේද? මේක පළවෙනි සමීකරණ විදිහට ගන්නවා. හරිද? p ධන 1 විට ඊළඟට n සමානයි p ධන 1 විට සත්‍ය බව පෙන්වීම නේද ඊළඟට කරන්න ඕන. ඒකටත් මේ සූත්‍රය පාවිච්චි කරලම සම්බන්ධය ලියන්න. r සමාන 1 සිට p ධන 1 දක්වා r සමානයි n වෙනුවට n තියෙන තැන් වලට p ධන 1 දාන එක විතරයි මේකදී කරන්නේ. මෙතන මොකද කරේ? n තියෙන තැන් වලට p කියලා දැම්මා. මේකෙදි n තියෙන තැන් වලට p ධන 1 කියලා දාන්න ඕන. ඔච්චරයි මෙතනදී වෙන්නේ. හරි? මෙතන එතකොට n වෙනකොට p ධන 1 දාන මෙතන n වෙනකොට p ධන 1 දාන 1 කියන්නේ p ධන 2 බෙදීම 2. මේක දෙවෙනි සමීකරණ විදිහට ගන්නවා. හරිද වැඩි? ඊළඟ රටාවේදී දැන් මෙන්න බලන්න. අපි එකට මෙන්න මේක සත්‍ය කියලා ගතපු එකක් නේ. අපි දන්නවා මේ තියෙන p වන පදේ දක්වා එකතුව. මේකට එනම් p ධන 1 කියන පදය එකතු කරොත් එහෙම මේක නේද ලැබෙන්නේ? p ධන 1 වන පදේ p ධන 1ම නේද? එහෙනම් මේක එකට එකතු කරා නම් වැඩේ ගොඩ නේද? එහෙනම් මම ලියනවා මෙන්න එකට p ධන 1 වන පදය එකතු කිරීමෙන් බලමුකෝ මෙන්න පළවෙනි එක මේක නේද? සිග්මා r සමානයි 1 සිට p දක්වා r ධන p ධන 1 වන පදේ p ධන 1ම තමයි. ඒ පැත්තට එකතු කරා නම් අනිත් පැත්තටත් එකතු කරන්න ඕනනේ. p බෙදීම 2 වතාවක් p ධන 1 ඔය ලිව්වේ මේක. ඒකට එකතු කරන p ධන 1 වන පදේ මොකද්ද? p ධන 1ම. දෙපැත්තටම p ධන 1 වන පදේ එකතු කරා. මේකෙදි තියෙන විශේෂම දේ මොකද්ද? p ධන 1 වන පදේ කියන්නේ p ධන 1ම තමයි. හරි? මෙන්න එතකොට මේ තියෙන්නේ p වන පදේ දක්වා එකතුව. ඒකට p ධන 1 වන පදයට එකතු වුණාට පස්සේ මොකක්ද හැදෙන්නේ? මේ දෙකම තියෙන මේ r සමාන 1 සිට p ධන 1 වන පදේ දක්වා එකතුව. උදාහරණයක් විදිහට මෙන්න මෙතන මෙහෙම ලියාගෙන ගියා කියලා හිතමු. 1 ධන 2 ධන 3 ධන ඔහොම ලියාගෙන ගිහින් ඉවරලා p ධන පදේ p වන පදේ දක්වා එකතුව ගත්තා. එතකොට මේ පැත්තේ n වලට මොකද ලියන්නේ? p වතාවක් p ධන 1 බෙදීම 2 නේද?
මේකේ p ධන 1 වන පදේ කියන්නේ p ධන 1 නේද? හරි. එහෙනම් දෙපැත්තටම දැන් p ධන 1 එකතු කරනවා. මේ තියෙන p වන පදේ දක්වා එකතුව දෙපැත්තටම p ධන 1 වන පදේ එකතු කරාට පස්සේ මේ සෙට් එකම ලියවෙනවා. මොකද්ද? p ධන 1 දක්වා එකතුව r. මෙන්න මේ තියෙන p වන පදේ දක්වා එකතුව ඒකට p ධන 1 වන පදේ එකතු වුණාට පස්සේ p ධන 1 වන පදේ දක්වා එකතුව මේ පැත්ත හැදෙනවා. මෙන්න මේ පැත්ත සුළු කිරීම. මේ දෙකටම p ධන 1 පොදුයි නේද? p ධන 1 බෙදීම පොදුයි. මෙතන ඉතිරි වෙනවා p බෙදීම 2 ධන 1 කියලා ඉතිරි වෙනවා. ඉතින් පොදු හරයක් ගත්තට පස්සේ මෙතන නෝ p ධන 1 වතාවක් මෙතන p ධන 2 බෙදීම 2ක් එනව නේද? එතකොට මෙන්න මේක ලැබෙනව නේද? උත්තරේ මොකද? p ධන 1 වතාවක් p ධන 2 බෙදීම 2. සිග්මා r සමාන 1 සිට p ධන 1 දක්වා r මේක ලැබුණා නේද? එහෙනම් අපිට ලියන්න පුළුවන් n සමානයි 1 විට සත්‍ය වේ. ඊළඟට n සමානයි p විට සත්‍යයයි ගත් විට p ධන 1ට සත්‍ය වේ. එම නිසා මෙය සත්‍ය ගණිත අභ්‍යුන්නයකි. ඔන්න අවසාන ප්‍රතිඵලය. දැන් මෙතනින් එහාට මොකද්ද කරන්න තියෙන්නේ? දැන් මේ විදිහට ගාන දෙන්නේ නැහැ. දැන් දෙන්නේ සිග්මා අංකණය. මේකම සිග්මා අංකණය කියලා දෙන්න. එතකොට අපි මොකද කරන්න ඕන? මෙන්න පොඩ්ඩක් ඉස්සරහින් මේකේ අර විහිදුවා ලියන ආකාරය ලියා ගන්න. එතකොට ගානට අයිඩියා එකක් ගන්න ලේසි. හේතුව අපි ඉස්සෙල්ලා ඉගෙන ගත්තේ මේකෙන්නේ. ඒක ගැන අයිඩියා එකක් තියෙනවනේ අපිට. සිග්මා අංකණේනේ අයිඩියා එක නැත්තේ. එහෙනම් සිග්මා අංකණය කියන එක මේ විදිහට පෙරලගෙන පොඩ සයිඩ් එකෙන් ලියාගෙන ගාන පරණ විදිහට හදාගෙන යන්න. තේරෙනවද? ටගල් දාගමු.